අයිබන් ඔයාලට මතක ඇති මෙන්න මේ Honda වෙසල් එක. ඒ කියන්නේ 88යි 33 කියන මෙන්න මේ Honda වෙසල් එක කාගේද කියලා පොඩ්ඩක් බලන්න කාගේද කියලා. ඒක ඉතින් ඔයාලා කවුරුත් දන්න අපේ සනිදව බෑන්ඩ් එකේ අපේ ෂාන් අයියාගේ ඒ කියන්නේ ලීඩ් එකේ වාහනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 88යි 33 කියන මේ වෙසල් එකේ නම්බර් එකෙන්ම 88යි 33 කියලා තව බස් එකක රෙජිස්ටර් වෙලා තියෙනවා. මොකද්ද මේ කතන්දරේ? අපි ඇතුළට ගිහලා බලමු අපේ ටීම් එකම ඉන්නවා. එයාලගේ ෆීඩ්බැක් එක මේ බස් එකේ මොඩිෆිකේෂන් එක සම්බන්ධව එයාලට මොනවද දැනෙන්නේ කියලා. ඉතින් මං කියවනේ අපේ ෂාන් අයියා ඉන්නවා කියලා අපිත් එක්ක. ඉතින් ෂාන් අයියේ ආයිබෝන් ඉතින් කියන්නකෝ ඔයාට ඔයාගේ වෙසල් එකේ මොඩිෆිකේෂන් අපේ දා ඇවිල්ලා කරගෙන ගියා. ඉතින් ඒකත් එක්කම මම හිතන්නේ මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාගේ අනිත් බස් එකක් ගෙනාවා. බස් එකේ මොඩිෆිකේෂන් සම්බන්ධව මොකද හිතෙන්නේ ඔයාලට? ඔව් ඇත්තටම මේ ඉන්නේ මගේ අවුරුදු ගානක මිත්‍රයෙක්. ඉතින් මෙයාගෙන් හම්බෙච්ච සනිදප සංගීත කණ්ඩායමට හම්බෙච්ච වටිනාම ටැග්ගක් තමයි මේ Toyota Coaster 2025 brand new කම්පැනියම කෙලින්ම අපි ගාවට අරන් ආවේ. කෙලින්ම අරන් ආවේ. ඉතින් බස් එක කම්පැනියට එන්න දවස් ගානක් තියෙද්දි අපි ගොඩක් චෙක් කරා අපේ මේ බස් එකේ ඇතුලේ සීට්ස් වලට අනිත් නොකුත් තැන් වලට මොඩිෆිකේෂන් එක හොඳින්ම කරගන්න පුළුවන් ආයතන මොකද්ද මේ ලංකාවේ තියෙන කියලා. ඉතින් අපි තැන් දෙක තුනකින්ම බැලුවා. අපි එන්න ඉස්සෙල්ලා තැන් දෙක තුනකින් බැලුවා. ඉතින් අපිට තේරුණා ඔයාගේ ආයතනයට ආපුවම දිසිංග ෆිෂන් එකට ආපුවම මෙතන තමයි අපිට ගැලපෙන අපේ ගානට ගැලපෙන හොඳම විදියට කරන්න පුළුවන් ක්වොලිටියටම කරන්න පුළුවන් තැන එදිරිසිංහ ෆිෂන් ආයතනය කියලා. ඉතින් ඒ වගේ මේ වෙසල් එකේ තියෙන ෆිනිෂින් එකයි මේ බස් එකේ තියෙන ෆිනිෂින් එක ගත්තොත් දෙක දෙකක්ද නැත්නම් දෙක එකක්ද කොහොමද ඔයාලට? ඉදානම් ඔයා හොඳ වොයිස් කට් එකක් දුන්නා අපිට. ඔයා ෆුල් සර්විස් කියලා ඒ සර්විස් එකම ඔයාලා මේ බස් එකේ තියෙනවා. ෆුල් සර්විස් 200ක් සර්විස් හැම දෙයක්ම අපි චෙක් කරලා බැලුවා. දැන් මෙතෙන්ට අද බස් එක ගන්න ආපුවම මම දැක්ක පැයකමාරක් විතර චෙක් කරලා බස් එකේ තියෙන ඔක්කොම දවස් 8ක් ඇතුළත බස් එකේ සීට් ගොඩක් තියෙනවා. 8ක් ඇතුළත කෙටි කාලෙක ඕගොල්ලෝ අපිට බස් එක අපේ අතට දුන්නා. ඉතින් හැම දෙයක්ම නීට් එකට නූලට තියෙනවා. සංගීත පැත්තෙන් ගත්තොත් එහෙම අපේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටියත් කියන්නේ කලාවත් එක්කම ඉන්න කට්ටිය නැත්නම් ඉතින් කලාව නැත්නම් ඇඟේ මේ වගේ මොඩිෆිකේෂන් එකක් කරන්න බෑ. අනිවාර්යෙන් කලාව තියෙනවා. කලාව ඇඟේ තියෙන කට්ටිය ඉතින් ඔයාලගේ ෆුල් ෆෑන්ස් අපි කිව්වා ෂාන් අයිගේ වැඩේ අනිවාර්යෙන් 100%ම තියෙන්න ඕනේ. මට බලන්න දෙයක් ඉතුරු කරන්න එපා කියලා. ඉතින් ඒ විදිහට අපේ කට්ටියත් වැඩි ලස්සනම කරලා දුන්නා. ඉතින් ෂාන් අයි thank you very much. 200% තියෙනවා. අපි මේ පාරත් තෝරගත්තට. ඔව්. ඉතින් ඔයාගේ ඊළඟ වාහනත් අපි ගාවට එයි කියලා. අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. අපේ බෑන්ඩ් එකේ සමාජිකයන්ගේ පෞද්ගලික වාහන කීපයක් තියෙනවා. ඉදිරියේදී ඒගොල්ලෝ තෝරගන්නේ අනිවාර්යෙන් එදිරිසිංහ ෆිෂන් එක. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා ඔයාලට නොදෙන ඩිස්කවුන්ට් නෑ එදිරිසිංහ එකේ. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාටම තෑන්ක්ස් කරනවා. වැඩේ ලස්සනම කරලා තියෙනවා. ඉතින් තව දේවල් මේකේ තියෙනවා. මොකද අපිට ඉදිරියේ තියෙන ප්‍රසංග වලට යන්න හින්දා තමයි අපි ඉක්මනටම බස් එක ඉල්ලුවේ. ඉතින් මේ යන අතරවාරේ තව දේවල් තියෙනවා අපිට මේකේ කරගන්න. අපි අනිවාර්යෙන් අපි ඉස්සරහ ලොකු වැඩක් කරමු. ඉතින් ඔයාලත් දැක්කනේ අපේ ෂාන් අයිගේ ෆීඩ්බැක් එක මොනවා වගේද කියලා. ඉතින් ඔයාලගේ බස් එකක් හව ඕනම වාහනයක මොඩිෆිකේෂන් එකක් තියෙනවා නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. පල්ලෙහා තියෙන නම්බර්ස් වලට කතා කරන්න. ඉතින් ඔයාලා නිකන් බලාගෙන ඉන්න අපි ඔක්කොම ගිහිල්ලා එන්න ඔක්කොටම සුබ දවසක්.